අද මම ඔයාට ඔන්න වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ආවා. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක චුට්ටක් එළියට ගියාම අපි ඕන කෙනෙක් මේ විදිහට මොනවා හරි දෙයක් ලෑස්ති කරගන්නවා. මට කකුලු ටිකක් වැඩිපුර හම්බ වුණා. ඒ හින්දා මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මෙතන තියෙනවා කකුලු කිලෝ එකක්. පොඩිමත් නැති ලොකුමත් නැති කකුලු ටිකක්. ඉස්සෙල්ලාම අපි කකුලව සුද්ධ කරගමු. මෙන්න මේ විදිහට කකුලුවගේ කට්ටුව ගාවින් උඩට උස්සන්න. එතකොට ඔන්න මේ විදිහට කට්ට ගැලවෙනවා. දැන් ඇතුලේ තියෙන මෙන්න මේ දේවල් ටික සේරම අයින් කරගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ඇතුලේ කහ පාට වගේ දේවල් ටිකක් තියෙනවානේ. අන්න ඒවා සේරම අයින් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම සේරම සුද්ධ කරගත්තා. දැන් අපි සෝදගමු. සෝද ගන්නකොට ටැප් එකකට වගේ අල්ලලා හොඳට සෝද ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අර ඒකේ ප්‍රෙෂර් එකට කහ පාට වගේ දේවල් ඉතුරු වෙලා තියෙනවා නම් සේරම ටික අයින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වැඩිය පොඩි කරන්නේ නැතුව කහ පාට වගේ දේවල් ටික අයින් කරලා වැලි හැම තියෙනවා නම් ඒවත් අයින් කරන්න. ඒ විදිහට මම කකුල ටික සේරම සුද්ධ කරගෙන සෝදගත්තා. දැන් අපි පේස්ට් එකක් හදාගමු. ඉඟුරු තරමක කෑල්ලකුයි සුළුලෝණ වික් 4කුයි ග්‍රේට් කරලා ගත්තා. තලලා උනත් ගන්න පුළුවන්. ඒකට මම මිරිස් කුඩු මේස හැඳි 3ක් එකතු කරගන්නවා. කහකුඩු තේ හැඳි 4න් එකක් විතර. ගම්මිරිස් කුඩු තේ හැන්දක්. ලුණු තේ හැන්දක්. දෙහි ගෙඩි එක විතර ඉස්ම. පොඩි ගෙඩි නම් දෙකක්වත් ගන්න. ලොකු ඒවා නම් එකක් ඇති. හොඳට ඉස්ම තියෙන ඒවා. දෙහි ඉස්ම වෙනුවට විනාගිරි ගන්නත් පුළුවන්. සෝයා සෝස් මේස හැඳි 3ක් විතර. ඊට පස්සේ මේ විදිහට කලවම් කරන්න. පේස්ට් එක වගේ තියෙන්න ඕනේ. ඒ හින්දා මම ඇල් වතුර ටිකකුත් එකතු කරගෙන කලවම් කරගන්නවා. මෙන්න මේ වගේ කකුලුවන්ගේ ගාන්න පුළුවන් විදිහට හදාගන්න. ඊට පස්සේ පුළුවන් කකුලුව අරගෙන මේ විදිහට ගාන්න. අඬවල ගාන්න ඕනේ. ගොඩක්ම ගාන්නෙත් නැතුව කට්ට ගලවපු තැන ටිකක් ගාන්න. ඒ විදිහට හැම කකුලුවගෙම පේස්ට් එක ගාන්න. ඔන්න සේරම ටික මම මේ විදිහට ලෑස්ති කරගත්තා. දැන් අපි මේ ටික වැදගමු. පොල් තෙල් චුට්ටක් වැඩිපුර ඕන වෙනවා. ගැඹුරු තෙලේ වැදගන්නේ මම. 3-4 දෙනෙක් එකපාර දාලා වැදගන්න පුළුවන් විදිහට. ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. ගොඩක් වෙලා වැද ඉන්න ඕනෙත් නෑ. කකුලව මේ වගේ තැඹිලි පාටට වෙලා නම් තෙල් බුබුලු හැමත් අඩු වෙලා නම් ඔයාට පුළුවන් තෙල් එකෙන් අයින් කරන්න. දෙපැත්ත දාලා වැද ගන්න. ගොඩක් අය කන්න ආස දෙයක්නේ කකුලෝ කියන්නේ. අනිවාර්යයෙන්ම මේ විදියට හදලා බලන්න. කකුලෝ කරියක් උයා ගන්නවටත් වඩා රසයි මේ විදියට හදලා. ටේස්ට් එකට එහෙම මරු. කන්න ආස හිතෙන වෙනස්ම රසකට හදාගන්න පුළුවන්. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑස්ති රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.